අයිබෝවන් සුපම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම තිබුණ වැඩ රාජකාරී නිසා පොඩ දවසකින් මට වීඩියෝ එකක් අරගෙන බැරි වුණා. ඉතින් හැමදාමත් වගේ සුවිශේෂී වටිනා වීඩියෝ අරගෙන මම ඔයාලට අද ලස්සන වැදගත් වීඩියෝ එකක් අරන් ආවා. මම අද ඔයාලට අරන් එන්නේ සාමාන්‍යයෙන් පැයක් පමණ දැල්වෙන ඉටිපන්දමක් අපි පුංචි උපක්‍රමයක් යොදාගෙන පැය දෙකක් පමණ දැල්වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දවස්වල හැටියට මේ පුංචි දෙයක් ආර්ථික අතින් ඔයාලට වාසියක් වේවි කියලා මම හිතනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න, share කරන්න, වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එක බලලා මේකේ හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. මගේ ඉදිරි වීඩියෝ වලට ඒක ඉතා වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. මගේ අද එක්ස්පෙරිමන්ට් එකට මට මුලින්ම අවශ්‍ය වෙනවා මේ වගේ ඉටිපන්දම්. ඉටිපන්දම් දෙකක් තිබුණොත් ඇති. ඉතින් ඕනෑම ප්‍රමාණයකින් අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ ප්ලාස්ටික් මූඩියක් අවශ්‍ය වෙනවා. මේක මම සිදුරු කරලා හදාගෙන තියෙන. ඒ වගේම ඉටිපන්දම් දැල්වන ගිනි පෙට්ටියක්. ඒ වගේම තවත් පොල් තෙල් ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. මේ වගේ පුංචි දේවල් ටිකක් තමයි අපිට ඕන කරන්නේ. මේ දේවල් යොදාගෙන අද අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කරන්න කියලා. දැන් අපේ වැඩේ ආරම්භ කරමු. අපි මුලින්ම එක ඉටිපන්දමක් අරගෙන කලින් සකස් කරගත්ත අර ප්ලාස්ටික් මූලිය ඇතුළට ඒ සිදුර ඇතුලින් ඉටිපන්දම ඇතුල් කරමු. ඒ සිදුර ටිකක් ඉටිපන්දමේ ගානට මගේ තිබුණොත් ගොඩක් හොඳයි. දැන් අපි තව ඉටිපන්දම පත්තු කරගෙන අර අපි ප්ලාස්ටික් මුඩිය ඇතුළත් කරගත්තේ ඉටිපන්දමේ සිදුර වටේට ඉටිවක් කරගමු. එවිට සිදුර හොඳින් සීල් වෙනවා. ඒක අපේ මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න ගොඩාක් වැදගත්. දැන් අපි අර මුඩිය තුලින් යවපු ඉටිපන්දමත් තව වෙනත් ඉටිපන්දමකුත් ආධාරක දෙකක සවි කරගෙන මුඩිය පිරෙන තෙක් පොල් තෙල්වක් කරගමු. ප්ලාස්ටික් මුඩිය ඉතා පොඩි නිසා ඉතා ස්වල්ප ප්‍රමාණයක් තමයි අපිට පොල් තෙල් අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඉටිපන්දම් දෙක පත්තු කරලා බලමු. මුලින්ම පොල් තෙල් දැමු ඉටිපන්දමත් ඉන්පස්සේ නිදහසව තියෙන ඉටිපන්දමත් පත්තු කරමු. ඒ වගේම මම ස්ටොප් වොච් එකකුත් යොදාගත්තා. කොපමණ වේලාවක් පමණ මේක අපිට දල්ව ගන්න පුළුවන්ද කියලා බලන්න. ආකාරයට බලනකොට අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ඉටිපන්දම් දෙකේ වෙනස. තාමත් පොඩි වෙලාවක් විතරයි ගිහින් තියෙන්නේ. තව ටිකක් අපි බලමු. එවිට අපිට පැහැදිලිව දකින්න පුළුවන් මෙහි පැහැදිලි වෙනසක්. දැන් මඳ වෙලාවක් ගොස් අවසන් ඔබට පැහැදිලිව පෙනෙනවා ඉටිපන්දම් දෙක දැල්වි
තියෙන ආකාරය. පොල් තෙල් දමා අපි දල්වාගත් ඉටිපන්දම තවමත් තිබුණ ආකාරයෙන් දැල් වෙනවා. නිදහස් ඉටිපන්දම භාගයකට ටිකක් වැඩියෙන් වගේ තමයි දැනට තියෙන්නේ. ඔබට පැහැදිලිව දකින්න ලැබේ මේ දෙකෙහි වෙනස. මෙවැනි තවත් සුවිශේෂී වීඩියෝවකින් හමු වෙනතුරු අදට සමුගන්නම්. සියලු දෙනාටම සුබම සුබ දවසක්.